ළමයිනේ වේදනා කියන්නේ තොපිට කිසියම් දෙයක් ගැන දැනීමක් ඇති වෙන එක. ඔක තමයි පටන් ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනෝපිටි. ඔහොම වේදනා 6ක් තියෙනවා. ඇහැට රූප දැනෙනවා වගේ. දැන් තොපිට දැනෙන ඔක අනිත් එකාට කියනවා නේද? ඔකට තමයි නිවේදනය කියන්නේ. දැනෙන දේ පිට කරනවා. නමුත් ඔක ඇලෙන සුළු, ගැටෙන සුළු විදිහට අනිත් එකාට කිව්වොත් ඒක sannivedanaya වෙනවා. කුණු ගොඩක් කලවනවා වගේ. රාග, ද්වේෂ මුල් කරගෙන අපේ අදහස හරි අනිත් එකා වැරදි කියන හැඟීමයි sannivedanයෙන් හදන්නේ. හැබැයි එම දැනීම නිවෙන අර්ථයෙන් කිව්වොත් ඔකට තමයි බුදුහාමුදුරුවෝ සම්මා නිවේදනය කිව්වේ. ඇත්ත දැනගෙන ඒක අනිත් එකාගේ හිතත් නිවෙන විදිහට පැවසීම තමයි සාර්ථකම නිවේදනය. ඔතන ගින්දර නැහැ. ඒ විදිහට වේදනය, නිවේදනය, sannivedanය, සම්මා නිවේදනය කියලා 4කට ඕක වර්ග කරන්න පුළුවන්. තොපි දැන් බලපියව්. උඹලා දවසට කරන හැම කතාවක්ම මේ 4න් කොයි එකද කියලා.